ඉතින් බුද්ධ ශාසනය කියන එක පින්වතුනි අනුපිළිවෙල බුද්ධ ශාසනයක්. මම පුංචි කතාවකින් ආරම්භ කරන්නම්. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවේදී පූර්වාරාමයේ මේ එක්තරා බ්‍රාහ්මණයෙක් ගණක මොග්ගල්ලාන කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතුමා එනවා භාග්‍යවතුන් වහන්සේ ගාවට. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඒ පූර්වාරාමයේ විස්තර කියනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ පූර්වාරාමයේ පුදුම නිමිච්ච තනක්. පඩිපෙළේ ඉඳන් මේ භාග්‍යවතුන් වහන්සේ දක්වා මම දැක්කේ රහතන් වහන්සේලාගේ භූමියක්. මේ වාගේ ඒ දර්ශනයක් දැකලා අහනවා මේ මං ඔබ වහන්සේ දැන් අපි නම් අනුපිළිවෙලින් අනුපොබ්බ සික්ඛා අනුපොබ්බ කිරියා අනුපොබ්බ ප්‍රතිපදා මේ විදිහට පුහුණුවක් කරනවා. ඒතර ඔබ වහන්සේගේ ශිෂ්‍යයෝ කොහොමද පුහුණු කරවන්නේ කියලා කාරණාවක් අහනවා. ඉතින් ඒක බොහොම ලස්සන කතාවක්, බොහොම දීර්ඝ කතාවක්. නමුත් බුදුරජාණන් වහන්සේ ලස්සනට කියනවා බ්‍රාහ්මණතුමනි මාත් එහෙමමයි පුහුණු කරන්නේ. පළමුවෙන් මංගාවට එන ශිෂ්‍යයෝ එන්නේ විවිධ පළාත් වලින්. ඒ එන ශිෂ්‍යයන්ට මම පළමුවෙන්ම ශික්ෂාපදේ පුහුණු කරනවා. මොකද අපි හැමෝම එන්නේ මේ සීලයක පිළිපිටාගෙන නෙමෙයි ශාසනයට. අපේ සදහැති පින්වතුන් හැමදාම මේ දසීල් සමාදන් වෙලා කටයුතු කරන්න බෑ. නමුත් අද දවසේ හරි මේ දසීල් රකින්න ඕනේ කියලා රකින්නවා. ඒ වගේ බුද්ධ ශාසනය තුල පින්වතුනි ඒ ස්වාමීන් වහන්සේලා එන්නේ එහෙමනම් මං මේ ශාසනය තුල භාග්‍යතුන් වහන්සේ පෙන්වන කරන හික්මීම හදා ගන්න ඕනේ. අන්නේ හික්මීමට අදාළ කරුණු ටික කියලා දෙනවා. ඒක තමයි අනුපොබ්බ සික්ඛා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒතර පින්වත් නෝනා මහත්මිය, ඒතරේ ශික්ෂාපදයන් ටික එහෙම පුහුණු වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මගේ ශිෂ්‍යෝ ඊට වඩා ප්‍රබල පුහුණුවක් මම ලබා දෙනවා. අනුපොබ්බ කිරියා ශාසනය තුල කටයුතු කරන්න, නිවැරදිව කරන්න, හොඳ ජීවිතයක් ගොඩනගාගෙන හොඳ කටයුතු කරන්න පුහුණුවක් ලබා දෙනවා. අන්න ඒක අනුපොබ්බ කිරියා. ඒ නිසා මේ කට්ටියගේ හික්මීමක් හැදෙනවා. ඊළඟට කියනවා මේ මොග්ගල්ලානේ මං අනුපිළිවෙලට මේ භික්ෂුන් වහන්සේලා අනුපොබ්බ ප්‍රතිපදා උන්වහන්සේලා දහමේ යොදවන අනුපිළිවෙලට කොහොමද උන්වහන්සේලාට සමාධියක් නැති අයට සමාධියක් හදාගන්න මම මාර්ගය කියලා දෙනවා. ඒ නිසා උන්වහන්සේලා පළමුවෙන් විවිධ මානසිකත්වවල ඉන්නේ, හිත වික්ෂිප්ත ගතියෙන් ඉන්නේ. නමුත් බුද්ධ ශාසනයට ඇවිල්ලා චිත්ත සමාධියක් උපදවා ගන්න. දැන් මේ සදහැති පින්වතුන් අපි දන්නවා මේ දේශනාවන් අහනකොට බොහෝම සමාධිගතව අහ ගන්නවා. පිරිත් දේශනාවක් ඇහුවා සමාධිගතව අහ ගන්නවා. හිත එකඟ වෙනවා. අන්න මේකට කියනවා පින්වතුනි සමාධිය කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මගේ ශිෂ්‍යෝ මම පළමුවෙන් මේ සමාධිය පුහුණු කරනවා. ඊළඟට අනුපිළිවෙලෙන් මේ අයට ගැඹුරෙන් ගැඹුරට ඒක බොහොම දීර්ඝව විස්තර කරනවා. සමාධිය ඊට එහාට ගෙනියන ආකාරය ගෙනියන අන්තිමට මේ අය මාර්ගඵල දක්වා මම ගෙනියනවා. මේ විදිහට බොහොම ලස්සන කතාවක් කියනවා. ඒතර බුද්ධ ශාසනය කියන එක තේරුම් කරගන්න අපි ගිහි පැවිදි කාටත් සාධාරණයි. අපි කවුරුත් යන්නේ නිවන් ගමනක්. ඒතර නිවන් ගමනක් යනකොට අපි වික්ෂුන් වහන්සේලා වශයෙන් ඒ අනුපිළිවෙල යනවා වගේම දායක පින්වතුනොත් අපි ටිකෙන් ටික අපේ සීලය ශක්තිමන්ත කරගන්නවා වගේ ටිකෙන් ටික අපේ සමාධිය ශක්තිමන්ත කරගන්නවා. ඒ වගේම ටිකෙන් ටික අපි ප්‍රඥාව ශක්තිමන්ත කරගන්නවා. නිවන් ගමන සාර්ථක භාවයටපත් වෙනවා. නිවනට සමීප වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේ වගේ පිළිවෙලක් එදා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ ගණක මොග්ගල්ලාන ඒ බ්‍රාහ්මණතුමා මේ දේශනාව ශ්‍රවණය කරලා එදා බෞද්ධයෙක් බවට පත් වෙනවා. ඒතර පින්වත් නෝනා මහත්මිය, ඒතර බුද්ධ ශාසනයේ ගැඹුර අනුපිළිවෙලට යන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. කෙනෙක් පටන් ගන්න පුළුවන් භාවනාවෙන්. ඒක ටිකක් අමාරුයි. කෙනෙක් එක පාරටම මේ භාවනාවෙන්ම පටන් ගන්නව අමාරුයි. හැබැයි කෙනෙක් මේ සදහැති පින්වතුන් වාගේ පන්සලට යනවා. පන්සලේ ගිහිල්ලා පන්සලේ මේ විදිහේ පෙහෙවස් සමාදන් වෙනවා. විහාරයට ගිහින් වන්දනා කරගන්නවා. ඒ වගේම පොද සත්‍චාරයන් කරගන්නවා. ඉතින් විවිධ පින්කම් වල අපි යෙදෙනවා. ඒතර මුල් ආරම්භයක්. ටික කාලයක් යනකොට මීට වඩා ජීවිතය ශක්තිමන්ත හිතාගෙන අපි පෙහෙවස් සමාදන් වෙනවා. ඒතර මේ වගේ සමාදන් වෙන සීලය පුළුවන් නම් නිත්‍ය සීලයක් කරගන්න. නිත්‍ය සීලයක්. ඒ කියන්නේ අපි දැන් පංච සීලය නිත්‍ය සීලයක්. අපිට පුළුවන් නම් සමාදන් වෙනවා. හැබැයි පින්වතුනි සමහර අය අපිට කියන කතාවක් අනේ අපිට පන්සිල් සමාදන් වෙලා දිගට ගෙනියන්න බෑනේ. හැබැයි බැරි නම් අපි උනන්දු කරනවා එහෙනම් ශික්ෂාපද 4ක් හරි සමාදන් වෙන්න.
හතරකුත් බැරි නම් ආරම්භයේදී එකකින් පටන් ගන්න. එකක් පටන් ගන්න ටික දවසක් යනකොට දෙකක් කරගන්න. තුනක් කරගන්න, හතරක් කරගන්න. අපි මාස කිහිපයක් අවුරුද්දක් යනකොට ශික්ෂාපද පහම එක්ක ජීවත් වෙන්න පුළුවන් පංචශීල ප්‍රතිපදාව අනුගමනය කරන අපේ ගුණවන්ත ජීවිතයක් ලැබෙනවා. ඒක විශාල ශක්තියක් ජීවිතේට. තවත් සමහර අයට හිතවිල්ලක් එන්න පුළුවන් මේ භාවනාමය කියන එක ඉතා භයානක එකක්. මේවා කිරීමේදී හානිකර දේවල් වෙන්න පුළුවන්. මෙහෙම හිතවිල්ලුත් එන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. කවදාකවත් භාවනාවක බෞද්ධ භාවනාවක බුදුරජාණන් වහන්සේ උගන්වන භාවනාවක එහෙම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි අපි හැම දෙයක්ම හසුරවන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමය හසුරවන්න පුරුදු වෙන්නට ඕන. ආයුධයකින් දරුණු හොඳ ශක්තිමත් ආයුධයකින් වැඩක් ගන්නකොට ඒ ආයුධය හසුරව ගන්න ක්‍රමයෙන් වැඩ ගන්නවා නම් අනතුරක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි භාවනාව කියන එක අපි හසුරවා ගන්න ආකාරය තේරුම් කර ගන්නට ඕන. ආයුධය වැරදි ආකාරයෙන් ඇල්ලුවොත්, වැරදි ආකාරයෙන් කටයුතු කරොත් යම් හානි වෙන්න පුළුවන්. ඒ වගේ මේ භාවනාව උනත් අපේ ක්‍රමයට හසුරවා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ උගන්වන ආකාරයට භාවනා මනසිකාරයේ යම් කෙනෙක් එක දිගට කරගෙන යනවා නම් කවමදාකවත් හානියක් වෙන්නේ නැහැ. හැබැයි අපිට මෙහෙම දෙයක් වෙනවා. භාවනා මනසිකාරය කරගෙන යනකොට සැහැල්ලුවක් ලැබෙනවා, සතුටක් ලැබෙනවා, ආහසේ ඉන්නවා වගේ වෙනවා. මේ වාගේ වෙලාවට අපේ මාර්ගයේ වෙන පැත්තකට හරවා ගන්නවා. මේ හරහා අපිට හිතෙනවා මේ දෙවියොත් එක්ක සම්බන්ධ වෙන්න, භූතයොත් එක්ක සම්බන්ධ වෙන්න, ඊ අය එලවන්න යන්න. ඒ වගේ ඔන්න ඔය වගේ සංකල්පනා එනවා. අන්න වැරදිච්ච තැනක් එකක්. ඒ වගේම තවත් සංකල්පනාවක් එනවා. අපිට දැන් මේ භාවනාව ගොඩක් හොඳයි. මට දැන් අභිඥා උපදවන්න පුළුවන්, ආසෙන් යන්න පුළුවන්. මෙන්න මේ වාගේ සංකල්පනා එන්න පුළුවන්. ඒකත් වැරදින තැනක්. ඒ වගේම තමයි තව ඉක්මන්කමක් එන්න පුළුවන්. මම දැන් ඉක්මනින්ම මාර්ගඵල ලබන්න ඕනේ. හදිසියකමක් එන්න පුළුවන්. එතනත් වැරදින තැනක්. ඒ ක්‍රම තුන හැර වරදින තැනක් නැහැ. හදිසියකමක් වෙන්න එපා. භාවනා මාර්ගයේදී භාවනා කමඨහන එක දිගට කරගෙන යන්න හදිසි වෙන්න යන්න එපා. ඒක කාරණාවක් කල්පනාවෙන් තියාගන්න. අනෙක් කාරණාව වෙන වෙන පැතිවලට හරවන්න යන්න එපා. දෙවියෝ එක්ක සම්බන්ධ නෙව ස්වභාවික වෙනවා. තමන්ගේ භාවනාව දියුණු වෙනකොට ඒක දෙවියන්ට ආකර්ෂණය වෙලා ස්වභාවික උදව් ලැබෙන ඒ ඇති. වැඩි සම්බන්ධතාවගෙන යන්න එපා. ඒකම තවත් අපිට මේ අභිඥා වගේ දේවල් හොයන්න මේ වෙලාවේ යන්න එපා. ඒක භාවනාව හොඳට දියුණු වෙලා ගැඹුරු සමාධිය මතුවෙලා ධ්‍යාන සමාධියත් මතුවෙලා ගුරු උපදේශ අනුව කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ දක්වාම ඒවා වෙනුවෙන් හිතුව දාන්න එපා. ඒ නිසා මෙන්න මේ මාර්ග වලින් අත මිදලා භාවනා කර්මස්ථානයක් පුහුණු කරන්න අනිවාර්යයෙන්ම මේ දින කීපය තුළ යම් බඳු අත්දැකීමක් මේ පිරිසෙන් විශාල පිරිසකට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ අත්දැකීමෙන්ම පින්වතුනි අපිට ලෝකයට ආශිර්වාද කරන්න බලයක් ලංකාව තුළ ගොඩනගන්න පුළුවන්කමක් ලැබෙනවා. ලෝකයටම පුළුවන් ඒ ආශිර්වාද ශක්තියක් වශයෙන් ඒක මතු කරගන්න. ඒ ආශිර්වාද ශක්තිය නම් මතු කරගන්න අපි නිවැරදි කුසල හිතක් හදා ගන්න ඕනේ.